අයිබෝවන් ඔය තෙමු එකෙන් බඩු ගන්න බලාගෙනද ඉන්නේ. ඊට කලින් ඔයා මේ වීඩියෝ එක අනිවාර්යෙන් නරඹලා ඉන්න කියලා ඉල්ලනවා. මොකක්ද මේ තෙමු කියන්නේ? තෙමු කියන්නේ මෑත කාලයේදී ගොඩක් පොපියුලර් වුණ shopping app එකක් කිව්වොත් නිවැරදි. ඔයා social media වල හරි අඩු මිලට තියෙන එක බඩු ගැන ads දැකලා තියෙනවද? ඒක කොච්චර affordableද? හැමෝම කතා වෙනවා. ගොඩක් අය ඒක try කරන්න තාසයි ඒක නිසාම. මම පරිස්සම් වෙන්නේ. මේක මගේ එක්ස්පීරියන්ස් එකක් නෙමෙයි. මගේ යාළුවෙක්ගෙන් තෙමු ගැන අහලා බලමු. මම ඒ ගැන ප්‍රොමෝෂන්ස්, pages, groups ගොඩාක් දකින්න පටන් ගත්තා. හැබැයි මෙන්න මේ දේවල් නම් භයානකයි. තෙමු වගේ පෙන්නන pages, groups තියෙනවා. ඒවා හරිම රියල් වගේ පේන්නේ. හැබැයි ඒවා තියෙන්නේ purpose එක වාගේ personal informations නැත්තම් payment details හොරකම් කරනවා කියලා ඔබ විශ්වාස කරයිද? තෙමු එකෙන් ඕඩර් කරපු සමහරක් අයට description එකට වඩා වෙනස් බඩු ලැබිලා තියෙනවා. සමහර වෙලාවට ඕඩර් එක ඇවිත් නැහැ. ඔයා දැනටත් තෙමු එකෙන් shopping කරන්න plan කරනවා නම් නැත්තම් දැනටමත් කරලා තියෙනවා නම් මේ දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. ඔයා expect කරපු විදිහට item එක ලැබුණද? app එක use කරපු අයගෙන් අහන්න. එයාට හොඳ experience එකක් තිබුණද කියලා. ප්‍රොඩක්ට් එක තිබ්බ විදිහටම ආවද කියලා. ඩෙලිවරි එකට කොච්චර ගල් ගියාද? සමහර යූසර්ස්ලා කියනවා ගොඩක් ඩිලේ වෙනවයි කියලා. ඒ නිසා shopping process එක කොච්චර reliableද කියලා දැනගන්න එක වටිනවා නේද? ඒ වගේම අපිට ඕන ලාභ වුණාට බඩුව quality වෙන්න ඕන. ඒත් ගොඩක් අයට හම්බෙලා තියෙන බාණ්ඩ quality අඩුයි කියලා ඔයාලා දන්නවද? ඔයාගේ payment process එක safeද? මේක ලොකු concern එකක්. ඔයා app එක use කරලා තියෙනවා නම් ඔයාගේ credit card එකට හෝ personal informations වලට problem එකක් ආවද? මේ ගැනත් විස්තර ඔයා හොයලා බලන්න ඕනේ. මේක හැමෝටම දෙන මගේ පොඩි උපදෙසක් කිව්වොත් නෙවෙරදි. තෙමු legitimate වෙන්න පුළුවන්. හැබැයි risk එකක් තියෙනවා. විශේෂයෙන්ම මම කලින් සඳහන් කළා වගේ fake pages සහ promotions ගොඩක් තියෙන නිසා. අන්න ඒක නිසා මේ safety tips අනිවාර්යෙන් follow කරන්න. official තෙමු app එක හෝ website එක විතරක් use කරන්න. random ads හෝ links click කරන්න යන්න නම් එපා. ඒවා genuine කියලා ඔයාට sure නැත්තම්. ඒ වගේම ඔයාගේ payment information protect කරන්න. source methods use කරන්න. PayPal හෝ protection තියෙන කාඩ් එකක් විතරක් පාවිච්චි කරන්න. කවදාවත් card details save කරන්න නම් එපා. purchase කරන්න කලින් ගත්තු අයගෙන් අනිවාර්යෙන් අහන්න. ඔයා order කරන්න කලින් මේ ටික කරලා බැලුවොත් ඔයාට හොඳ result එකක් ගන්න අනිවාර්යෙන් පුළුවන්. මම කොයි වෙලේවත් කියන්නේ නැහැ තෙමු නරකයි හෝ fake කියලා. හැබැයි ඒක අලුත් platform එකක්. ඒ නිසා අපි හැමෝම පරිස්සම් වෙන්න ඕන. ඔයා තෙමු use කරලා තියෙනවා නම් ඔයාගේ experience එක දැනගන්න මමත් කැමතියි. ඔයා expect කරපු විදිහටම order එක ලැබුණද? ඒක වටිනවද? මෙන්න මේ තොරතුරු අනිත් අයටත් share කරන්න. මොකද තොරතුරු අවශ්‍යම අයට හොඳම හොඳ තීරණ ගන්න මේක ලොකු උදව්වක් වෙයි. ඉතින් ඔයා දන්න කෙනෙක් තෙමු use කරන්න plan කරනවා නම් මේක එයාට අනිවාර්යෙන් share කරන්න. ගොඩක් ස්තුතියි channel එක දිගටම ඉන්න subscribe කරලා bell icon click කරලා තියාගන්න. සුබ දවසක්.